ඔයාලට මේ දක්නට ලැබෙන්නේ තැල්මක් සහිත රෝගියෙක්. ඉතින් තැල්මේ විවිධ අවස්ථා තියෙනවා. මේ පේශී තැල්මක්. ඔයාලට පේනවා මේ රෝගියාගේ තැලුණු ස්ථානය රතු වෙලා තියෙනවා. එහෙම වෙන්නේ අභ්‍යන්තරව ලේ කැටියක් තියෙන නිසා. සාමාන්‍යයෙන් තැල්මක් උණු විගසම අයිස් වතුරෙන් තවන්න ඕනි, අයිස් කැට වලින් තවන්න ඕනි. එහෙම කරන්නේ අභ්‍යන්තරව සිදුවන ලේ ගැල්ම නවත්තන්න ඕනි හින්දා. තැල්මක් සිදු වෙලා සතියක් පමණ යනකම් උණු වතුරෙන් තවන්නවත් පොට්ටනි වලින් තවන්නවත් හොඳ නැහැ. එහෙම තවන්න හොඳ නැත්තේ ඒ ලේ කැටිය දිය වෙලා හෘදේ වස්තුවට හරි මොළයට හරි හානිදායක ලෙස බලපාන්න පුළුවන් නිසා. ඉතින් ආයුර්වේද වශයෙන් මැල්ලුම් වර්ග, පත්තු වර්ග, තෙල් වර්ග යොදලා අපිට රෝගියාට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් අපිට දෙවනි සතිය වගේ වෙනකොට තවන්නේ නැතුව හුමාලය මගින් ඒ රෝගී ස්ථානයේ තියෙන ඝන බවට පත්වුණු තැන් මොලොක් කරන්න පුළුවන්. තැල්මක් සහිත රෝගියෙක්ට විවේකය අත්‍යවශ්‍යයි. දහවල් කාලයේදී අනිවාර්යයෙන්ම වෙළුම දාගෙන ඉන්න ඕනි. රාත්‍රී කාලයේදී වෙළුම බුරුල් කරත් කමක් නැහැ, ඉවත් කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඔයාලට පේන්නේ රෝගියාගේ අවසාන සතිය මේ වෙන විට රෝගියාගේ අර රතු වෙලා තිබුණු පැල්ලම් සියල්ලම දැන් හොඳ වෙලා තියෙනවා. ඉතින් අපි ප්‍රතිකාර කරන රෝගීන් සුව වෙනවා දකිද්දී ඒක වෙනමම ආත්ම තෘප්තියක්.